ආයුබෝවන් ඔයාලා හැමෝම ශ්‍රීමද ජුවලරි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ලංකාවේ වගේම ලෝකයේ ගොඩක් රටවල් වල විවිධ විශ්වාසයන් නිසා මැණික් වර්ග පළඳිනවා. ඒ අනුව අපේ රටෙත් අපලවලට, උපන් මාසයට, ලග්නයට වගේ තවත් හේතු ගණනාවකට මැණික් වර්ග පළඳිනවා. ගොඩක් වෙලාවට රත්තරන් හෝ රිදී වලින් මුදු විදිහට තමයි ගොඩක් දෙනා මේව පළඳින්නේ. ඒ වගේම පෙන්ඩන් විදිහට පළඳින අයත් ඉන්නවා. මේ තියෙන්නේ අපි ඒ විදිහට රත්තරන් වලින් හදපු ආභරණ. මේ ගොඩාක් අය දන්න නවරත්න මුද්දක්. මේ තියෙන්නේ ගලක් එක්ක හදපු පංචායුධයක්. මේ තියෙන්නේ අපේ ඕඩර්ස් වලට අනුව මැණික් ගල් යොදාගෙන රිදී වලින් හදපු මුදු. ඔයාලා අපේ මැණික් සම්බන්ධ වීඩියෝස් බැලුවා නම් මේ පෙන්වන මැණික් වර්ග මොනවද කියලා දැනටමත් දන්නවා ඇති. ඒ වීඩියෝස් බලපු නැති කෙනෙක්ට description box එකේ තියෙන link එකෙන් ඒක බලන්න පුළුවන්. මං කලිනුත් කිව්වනේ ලංකාවේ විතරක් නෙමෙයි වෙනත් රටවල් වලත් මේ විදිහට මැණික් වර්ග පළඳිනවා කියලා. මේ තියෙන්නේ පිටරටකදී ශ්‍රීමද ජුවලරි showroom එකකදී විදේශිකයන් අපෙන් මැණික් වර්ග සහිත මුදු මිලදී ගන්න හැටි. ලංකාව වගේම රටවල් ගණනාවකට මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කරන අපෙන් මැණික් වර්ග සහ මැණික් යොදාගෙන හදපු ආභරණ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි මැණික් ගලක් මිලදී ගන්න කලින් එහෙම නැත්නම් මැණික් ගල දාලා ස්වර්ණාභරණ නිර්මාණය කරන්න කලින් මැණික් ගලේ මිල කීයද කියලා. ඒකට අපිට එකපාරටම උත්තරයක් දෙන්න බැරි මැණික් ගලේ ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස් වෙන නිසා. ටිකක් ලොකු මැණික් ගලක් පළඳින එක හොඳයි කියලා තමයි කියන්නේ. හැබැයි ඔයාලගේ බජට් එකට අනුව පොඩි මැණික් ගල් උනත් අපෙන් මිලදී ගන්න පුළුවන්. මැණික් ගල් ඒ වගේම මැණික් යොදාගෙන හදපු ආභරණ වගේම කරාබු මුදු, පෙන්ඩන්ට්, චේන්, වෙඩින් නෙක්ලස්, වෙඩින් රින්ග්ස් ඕනම දෙයක් ඔයාලට ශ්‍රීමද ජුවලරි එකට ආවොත් මිලදී ගන්න පුළුවන්. අපේ ෂොප් එක තියෙන්නේ මීරිගම. අද වීඩියෝ එකත් එක්ක එකතු වුණු හැමෝටම බොහොම ස්තුතියි.